ආයුබෝවන් විනෝද සමයන බස් එක කීයට එයිද මන්ද? ප්‍රයිවට් එකක් එනවා. ඈ? ඒ ප්‍රයිවට් නෝනා කෙනෙක් නේ. ඈ? තවත් එකක් එන. අංකල් කොහමද ඉතින්? අඳුරන්නේ නැද්ද? නෑ මට මේ මම කල්පනා කරන්නේ කවුද කියන එකයි. නේ ඔහොම තමයි ඉතින් නෑ හැමෝම අංකල් කියනවනේ ඉතින් මේකෙන් ඉන්නේ. කමන්නේ ඉතින් අංකල්ට මම අඳුරන්න බෑන් දැන්. බලන්න ඔය රන් ග්ලාස් එක පොඩ්ඩක් ගලවපන්. මෙහාට හැදියම් බලන්න. ඈ? ඉනහයන් පොඩ්ඩක්. මේ නෝකිරිලෑන්ඩ්. මට අඳුරන්න බැරුණා. මොකද දැන් කොහොමද දැන්? ඈ? අංකල් එකපාරම අඳුරන්න බැරුණා නේද? ඔව් ඒක තමයි මම මේ ගහන්නේ. දැන් හොඳයි. ඈ? මේ දැන් හරි සරු පාටයි. ඔය ඉතින් දැන් ටිකක් හොඳයි. මම කල්පනාව මන්න හිතන්නේ ඔබ මේ රට ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ නෑ අපෝ මම රට යන්නේ නෑ වෙන්න බෑ. උඹ රට ගිහින් නැත්නම් කොහොමද ඔහොම බෝසත් විදියට ඔහොම නින්නේ පල්ලේ. හිතේ මම නෑ මම වැඩගත් විදියට මේ සීලාචාර්ය විදියට ලංකාවේ ඉන්නවා මම බෑ මම දන්නවා ටික කාලන්ති නෑ උඹ දුබායි හරි හයිලාන් හරි අයියෝ නෑ සීලාන් හරි දිරාන් හරි ගිහිල්ලා තියෙනවා. ඒ නෑ නැතු යන්න බෑ. නැත්නම් ඔහොම පොසත් වෙන්න බෑ. මට බලපුවාම කියන්න පුළුවන්. නෑ ඒ මම යන්නේ නෑ එහෙම නැත්නම් නෑ වෙන්න බෑ. එහෙනම් කොහොමද ඉතින් මම යන්නේ මම පවුලේ හරියන්නේ. පවුල රටගේ ඇරලා මම මෙහෙ ඉතින් කකා බෙදියේ. එයා ඉතින් මට ඉතින් ඇඳුම් බැඳුම් ඒවනවා සල්ලි ඒවනවා ඉතින් මං ජොලියේ ඉන්නවා. හරි හොඳයි. එයා මොකද්ද ඔය රටේ? ඒ ඉතින් මේ එයා හොඳම මුගක් වැඩ කරනවා නේ. මේ කොහෙද රස්සාව කරන්නේ යා? වැඩ කරන්නේ එයා සුල්තාන් කෙනෙක් නේද? මහා දඩෝරියන් සුල්තාන් කෙනෙක්. ඉතින් ඒකට හරි හොඳ මනුස්සයා. හරි හොඳ මනුස්සයා. ඉතින් ඔහම පවුලේ ඉතින් ඈත පළාත් වල රටවල් වල තියලා ඉතින් ඔහම ඉන්න පුළුවන් ද හිතට? අමාරුවක් නැද්ද? කිසි අමාරුවක් නෑ සල්ලි වල නේ. මම හරි සංසෝනේ ඉන්නේ. හරියට මට ඇඳුම් එවනවා. ආපෝ ඇඳුම් જાති එවනවා මේ ගිය සමානේ ගවුමක් කිව්වා. එයා ඇඳපෙලක් ඒක මම හොද ඇඳුම්. ඒක ඇඳගෙන තමයි නිදාගන්නේ. ඒ මතක් වෙන්නේ. සුල්තාන් හරි ආදරේ අර. එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි තමයි. පවුල. ඉතින් ඒ වන සල්ලි වලින් කකා බිබී ඉන්නවා. ඔව් මම ඉතින් ෂෝකේට ඉන්නවා. ෆොටෝ යන හැමදාම. ඔබ බලන්නේ ෆොටෝ එහෙම එක જાති මම තියෙන පේනන්න. මේ දින ෆොටෝ එක. දැන් ෆොටෝ ඔක්කොම එයා ආයපුවා මේ ඔක්කොම එයා. මේ කවුද මේ සුරුබූටි මහත්තයෙක් ඉන්නේ? ඒ මහත්තයා නෙමෙයි මහත්තයෙක් නෙමෙයි. එයා තමයි මගේ පවුල. දැන් කල්සන් අනින්නේ කල්සන්. ඔයන්න බෑ ලස්සනයි. දැන් මේක බලන්න. දැන් මේ ෆොටෝ එකේ ඔව් මේ කවුද කියලා හඳුනන්න පුළුවන්ද? මෙයා මේ දඩෝරියා කරේ නිකන් නැගල ඔව් මේ ඉන්නේ සුල්තාන් මහත්තයාද? මේ ඉන්නේ සුල්තාන් මහත්තයා. මේ එයාගේ කර උඩින් ඉන්නේ එයාගේ දුව වෙන්න ඕන. නෑ අපේ නෝනා. දැන් මෙතන පේනවද නේද? ඒ සුල්තාන් කේක් කනවා. සුල්තාන් කේක් කනවා. හරි ලස්සනයි. දැන් මේක බලන්න. මේ කවුද නටන්නේ? නටන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද? ඒක තමයි මම කියන්න බලන්න. එයාගේම ළමෙක්ද ඒක? නෑ මේ නටන්නේ සුල්තාන්. ඔව්. මේ මෙතන මේ ගහන කෙනා කවුද? එයා තමයි නෝනා. එයා නෝනා. හැමදාම බාල් නටනවා. හරි ජොලියේ ඉන්නේ. අපෝ හරි ෂෝක්. මේ මට හුඟක් බඩු જાතිය ගියා. මම ලියලා හරියා මේ සුමානේ ගෙදර එන්න කියලා.
ඊට පස්සේ සුල්තාන් මහත්තයා මට ලියුමක් කිව්වා මේ තමසේ පාටි වැඩක් බලාගෙන ඉන්නවන්නේ කියලා. තමසේ සල්ලි ඕන සල්ලි දෙන්න. මම කාර් ඕන කාර් දෙන්න අරක දෙන්න මේක දෙන්න අරක දෙන්න කියලා එහෙම කිව්වා. ඉතින් මම ජොලි ඉන්නද. ඉතින් නිකන්වත් මතක් වෙන්නේ මතක් වෙන. එයා බලනවලු හරියට. එයා මේ ඇඳලා පැනලා යනකොට ඉලන්දාරිය හරියට එයා දිහා බලාගෙනම ඉන්නවලු. ඔය මේ නෝන කොයි පැත්ත බැලුවත් එයා දිහා බලනවලු. එයා බිම් බලාගෙන යනවා. ඒකනේ වැඩි කියන්නේ. එයා බලන්නේම නැහැ. ඒ හැම බලන වෙලාවකටම මා ගැන හිතන්නේ. ඒ මනම් කමක් නෑ මට ආදරේ. දැන් ඔය මේ දැන් සුල්තාන් මහත්මයාගේ සෙක්‍රටරි එයා. ඔව්. සෙක්‍රටරි වැඩි ඔයා කරත් එයා සෙක්‍රටරි වැඩි කරන ගමන් මා ගැන හිතනවලු. ඒ හැම වෙලාවෙම මා ගැන හිතලා තමයි එයා ජීවත් වෙන්නේ. එහෙම නම් හොඳයි. ඉතින් එහෙම ඉතින් තමුන් ගැන හිතනවා. හිතනවා එයා ඉතින් එහෙම තමයි. හැබැයි හොඳයි. සල්ලි වෙනවා හොඳයි. මම ඉතින් නිකන්වත් කල්පනා වෙනවා නේද හැමදෙච්ච මේ අපෝයි මේ ඒක නෙවෙයි දැන් බස් එක ගන්න ඒකනේ මම කල්පනා කර තාම බස් එක නැහැ මාත් එක්ක නගිනවා කවුද දන්නේ මාත් එක්ක අම්මේ අඳුරන්න බෑනේ දැන් රටකින් එක එක්කෙනා එනවා මොන විදියකටත් අඳුරන්න බෑනේ අමුතු જાති අඳුන් ගන්නලා ඉන්නේ කරනවා ඒ රටකේ මාත් එක්ක වෙන්නේ නේද ආයි වන්දෝ මාත්‍යා මාත්‍යා වෙලා බස් එකකට මේ ඔව් බස් එකට තමයි ඉන්නේ. වෙලාව කීයටද? වෙලාව 3:45යි. Thank you. මේ මහත්තයා මේ පළාතේ මං කෙනෙක්ද? මම මේ කිට්ටුවමයි මේ ළඟදී ආවේ. Thank you. මයිද මේ රස්සාවක් කරනවද එහෙම නැත්නම්? ඔව් මේ ළඟ රක්ෂාවක් කරනවා. Thank you. මහත්තයාගේ මේ ළඟ තියෙන ගිනි පෙට්ටියක් එන්නන්නේ. ගිනි පෙට්ටියක් නම් නෑ thank you. හැම දෙයකටම thank you. බලන්න ඒක තමයි. ඉගෙනගත්ත මනසෙක්, ලැබගත් මනසෙක්. හැම දෙයකටම thank you. ඔන්න බලන්න සීලා. අපේ රටවල ඒවා නෑ. මේක ටිකක් අහන්න. මහත්තයාගේ රුපියල් 50ක් විතර මාරු ගන්න දෙනවා. 50ක් මාරු කරගන්න. 50 rupees මාරු කරන්න? නෑ අයියෝ very sorry thank you. බලන්න ඒකට අපේ රටවල කටේ ඉන්න සිගරට් එක උද්දුර ගන්න. මාත්‍යා හුඟක් ඈත ඉන්නක වෙන්න තියෙන්නේ නේද? ඔව් ටිකක් ඈත ඉඳලා thank you. මේ මහත්තයා මේ කසාද වැඳලාද? මම මේ තාම බැඳලා නැහැ thank you. අර කොයි හැම එකටම thank you කියනවා. මහත්තයාගේ අතේ මොනවද තියෙන කියලා අහන්නද? අහන්න මොකද්ද කියන්නේ? මොකක් හරි වටනා බඩුවක් මොකක් හරි අතේ තියෙනවා. මහත්තයා මේ ඔය මොකද්ද ඔය පැලේ? මේකද? thank you. නෑ මේක මේක මේ බොහොම වටිනා පැලයක්. මේක අපේ මේ ජපාන් වලින් ගේන්නේ. thank you. මේ මහත්තයා කොහෙන්ද ගහමුනේ? මේක අපි මේ මගේ යාළුවෙක් ගෙන්නන්නේ ජපාන් වලින් ඉඳලා ඉම්පෝට් කරනවා. බොහොම ටිකයි ගේන්නේ. යාළුවන්ට විතරයි දෙන්නේ. thank you. කතා කරොත් ඉල්ලගත හැකියි. ඔව් දැන් අනිත් එක මාත්‍යා දැන් බලන්න දැන් ඔය නියම තැන ඇවිල්ලා තියෙන්නේ ඔය බෙල් වල තියෙන හබර්ල ඒවට මේවට දැන් කො අපේ රාජපෝට්ටුකෝ අපේ රෝසකෝ ඈ අපේ බෝලිද්දකෝ යම එකක්වත් නැහැ සේරම පල්ලෙහාට ගිහින් ඒවට තැනක් නැහැ බෙල් වල තියෙන හබර්ල තමයි මේක මේ හරි වටිනා මල් පැද මේවා පහයි ගෙන්නුවේ ජපාන් වල ඉඳලා ගෙන්නුවේ කෙලින්ම මාත් ඉම්පෝට් කරනවා මෑන් එක්ස්පෝට් නෑ ඉම්පෝට් විතරයි එක්ස්පෝට් කරන්නේ මේ පැලේ දැන් බලන්න මෙහෙම තිබුණාට දැන් මේක මේ පෝච්චිය තියෙනව නේද? ඔව් මේ පෝච්චියේ හිතවල තිබුණාට මේ පෝච්චියත් පැලවෙනවා. දැන් ඔක ඇටට පැලවෙන්නේ. නෑ ඇට පැලවෙන්නේ. කොළ මුල නෑ පැලවෙන්නේ. දලු නෑ. මොකොත්ම පැලවෙන්නේ නෑ මොකක් පැලවෙන්නේ නෑ. ඔව්. ඒ කියන්නේ ඔය පැලේම තමයි පැලවෙන්නේ. පැලේම තමයි. ඉතින් මේක මැරෙනකොට පෝච්චිය පැලවෙනවා. ඒක හරි වැටේ. ඒක ආයි පෝච්චිය මැරෙනකොට මේක පැලවෙනවා. මේ හරි වටිනා. මේක මේක කොලේ ඉල්ලුවා රුපියල් 100ට මග එනකොට. දෙන්නේ නෑ. ඒක පැල පහයි ලංකාවට ගෙනාවේ. මහත්තයාට උනාර කියලා අපි මේක ඉල්ලගත්තත් හරි. මහත්තයා විකුණනවාද? අයියෝ මේ හරි අමාරුවෙන් යාළුවෙක් නෑ. මහත්තයාට යාළුවෙක් නේ ඒවලා තියෙන්නේ යාළුවගෙන් තව එකක් ගෙන්න ගන්න බැරි. මම කීයක් හරි දෙන්න කිව්වනේ. අයියෝ මේ පැලේ මේක ගෙන්නන්නේ නෑ මේ දැන් මේ is a good planter. ඔව්. හොඳට වවන. මහත්තයා දෙනවා නම් දෙන්න ඒකයි.
මේක නම් මම 375 rupees වලට ගත්තේ 375යි. රුපියල් 375ට ගත්තේ. නමුත් දැන් 1000කට ගන්න බෑ. අපෝ මම 500ක් දෙන්න. 500ක් දෙන්න. නෑ 500ක් ඕනේ මට 375 එහෙනම් දෙන්න දෙන්න බෑ කියන්න බෑ. ආසාවට ඉල්ලන්නේ නේද? කෙනෙකුට අපි ඉතින් ඒක ලොකු දෙයක් නේ. thank you. මේකෙන් තියාගන්නකෝ. thank you. එහෙනම් මේක පරිස්සමෙන් වවන්න උදේට මේක එයා කන්ඩිෂන් එකේ තියන්න පුළුවන් නම් කියලා උදේ හවස පොර දාන්න ඕන. උදේටත් පොර හවසටත් පොර. වතුර දාන්න එපා. වතුර බින්දුවක්වත් දාන්න එපා. ෆ්‍රිජ් එක තිබ්බම නේද? ෆ්‍රිජ් එක ඇතුලේ දැම්මත් කමක් නැහැ. හැබැයි පොර දාන්න ඕනේ දවසට දෙසරයක් දාන්න ඕනේ. බොහොම හොඳට පොර දාන්න. අම්මේ පොඩි ළමෙක් වයි තියාගෙන පරිස්සමෙන් ඈ. දැන් එතකොට මහත්තයා මේකට පොර දාලා ටිකක් ලොකු වෙනකොට මේ ආයි පොඩි වෙනවා ඒක. ටිකක් දාලා කරනවා. ආපහු ඒ සයිස් එකට එනවා ආයි ලොකු වෙනවා. ආයි පුංචි වෙනවා. එහෙම. ඔය පැල පහයි ලංකාවේ තියෙන්නේ. දැන් මැස්සක් ගහන්න ඕනේ මේක මැස්සක්. නෑ මැස්සක් ගහන්න ඕනේ නෑ. මැස්ස මොකෙක්වත් වහන්නේ නෑ. ඔක නිකන් තියන්නේ. පැලේ. ඈ පරිස්සමෙන් තියාගන්න. මම තව මට එකක් ගෙන්න ගත්තා හැකි ඈ. මේ හදිසි ගමනක් යන්නේ. බස් එකේ ඉඳන් නෑ ටැක්සි එක. ටැක්සි! අත්‍යාවයක ලොකු වාසනාවක් මේ හම්බුනේ ඈ. කවදාවත් ගන්න පුළුවන්. මේක ලොකු වෙනවා පොඩි වෙනවා කියන දැන් මේක මොකද්ද නම කිව්වේ? මේ පචංගාස්ද මොකද්ද? වදන්දාස්? මොකක්ද අලුත් නමක් කිව්වේ දැන් මම මතක නැහැ. ඈ? මේක ඇවිල්ලා මේ ජපන් පාසිනේ බං. මේ ජපන් මෙයා හැමදාම ওই බිස්නස් එක කරන යට ජාවාරකාරයෙක් මෙහෙම ඉන්නේ. ජපන් පාසි. අම්මපා එල්ලවගෙන කියලා ගහන්නේ ඔකට. එල්ලවගෙන කියලා ගහන්නේ. නෑ ඔහොමද බං ගහන්න යන්න එපා. විනෝද සමයකින් සමාප්තයි අද සහභාගී වූ ඇනස්ලි ඩයස් සැමුවෙල් රොඩ්රිගෝ සමග බර්ටි ගුණතිලක